මට හමු වුණා තවත් කස්ටමර් කෙනෙක්. එයාට තියෙන ප්‍රශ්නේ තමයි එයාගේ හිස කෙස් වල hair color. ඒ කියන්නේ hair dye අපි කතා කරන භාෂෙන් dye කියන. ඉතින් අපි hair colors ඒ කියන්නේ සුදු කොණ්ඩේ කළු කරන්න ගන්න hair colors ගෑවම ඇලර්ජික් වෙනවා. ඉතින් අපිට මේක හොයාගන්න බැරුණා මෙයාගේ කොහොමද ඇලර්ජික් එක එන්නේ කියලා. ඉතින් මෙයාගේ ඔළුවේ හිස කෙස් වල hair colors ගෑවට කිසිම ඇලර්ජික් එකක් වෙන්නේ නැහැ. හැබැයි එයාගේ කනේ උඩ කොටසේ කනයි කොණ්ඩේ ගෑවෙන උඩ කොටසේ මම ඔයගලන්ට පෙන්නන්නම් රූපරාම වලින් අන්න එතන තමයි ඇලර්ජික් එක වෙන්නේ. එතන ඇලර්ජික් වුණාම එයාගේ ගොඩක්ම මේ ඉදිවෙන සරෝගලල ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් ඒකටත් අපි පිළියමක් හොයාගත්තා. ඒ පිළියම 100%ක්ම සාර්ථකයි. එයා දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව එයාගේ hair color එක ගාලා හොඳින් ඉන්නවා. අපි බලමු ඒක කොහොමද සිද්ධ වුනේ කියලා. iPhone වලින් අද සනසල ඉතින් අපි ඒකට කරේ එයාගේ ඔය දැන් රූපරාම වල ඔයගලන්ට පේනවා ඇති. ඔන්න ඔතන තමයි එයාගේ ඇලර්ජික් එක වෙන්නේ. හිසේ කොතනක ගෑවත් එයාගේ රැවුලේ ගෑවත් කිසිම ඇලර්ජික් එකක් වෙන්නේ නැහැ. එයාගේ ඇලර්ජික් එක එන්නේ ඔන්න ඔය කනේ අයිනේ. ඉතින් ඒකට මම කරේ පිළියමක් තමයි ඔපරේෂන් වලට ගහන ප්ලාස්ටර් දෙන ෆාමසි වල. ඒක මහා ලොකු ගාණක් වෙන්නේ යාර ගන්නට ගන්න පුළුවන් අඩි ගානට. ඉතින් එන්නේ ප්ලාස්ටරයක් අරගෙන පොඩි කැබිලි දෙකකට කපාගෙන මේ විදියට කනේ දෙපැත්තෙම අලව ගන්නවා. අලවගෙන ඉවරලා hair color එක කරා කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. එයාට කිසිම ඇලර්ජික් එකක් වුණේ නැහැ. ඉතාමත්ම සාර්ථකයි මේ ක්‍රමය. ඉතින් ඕගලන්ටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කන දෙපැත්තේ විතරක් ඇලර්ජික් වෙන ප්‍රශ්නයක් තියෙනවා ඕගලන්ට පුළුවන් මෙන්න මේ ඉතාමත් අති සාර්ථක ක්‍රමය මේ විදිහට කරන්න. හැබැයි මේක ගාලා ප්ලාස්ටරේ ගාලා hair color එක ගාලා ඔළුවේ ඊට පස්සේ ඔයගොල්ලන් වොෂ් කරලා වතුරෙන් සෝදලා ඉවර වෙලා ඔළුව පීදාලා ප්ලාස්ටරේ ගලවන්න. ගලවලා ඉවරලා එතනට බේබි ක්‍රීම් හරි මොන හරි මොයිස්චරයිසින් ක්‍රීම් ටිකක් ගාලා ආයෙ පීදාලා ගන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ කස්ටමර්ට ගොඩක් ප්‍රශ්නයක් වෙලා තිබ්බා මේ ඇලර්ජික් එක. මොකද සමහරක් වෙලාවට එතන ගෑවුම් නැති වුණත් එතන අර hair color එකේ සර ඒ කියන්නේ උස්නේ ආවත් එතන ලොකු ඇලර්ජික් එකක් සිද්ධ වුණා යාට. ඉතින් මේ ක්‍රමෙන් පස්සේ කිසිම ඇලර්ජික් එකක් යාට අද වෙනතුරු ආවෙ නැහැ. ඉතින් අති සාර්ථක ලෙස මේක හොඳටම වැඩ කරනවා. සමිසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඕගොල්ලන්ගෙත් මේ වගේ කන දෙපැත්තේ ඒ වගේ ඇලර්ජික් එකක් වෙනවා නම් මේ විදිහට ප්ලාස්ටරයක් ගහලා ඔයගොල්ලන්ගේ hair color එක කරගන්න පුළුවන්. හැබැයි මේ සමහරකගේ ඔළුවේ එනවා මේ ඇලර්ජික් එක ඒ අයට නෙමෙයි. මෙන්න මේ කන දෙපැත්තේ. මේකත් මට මේ අහම්බෙන් හම්බුනේ කස්ටමර් කෙනෙක්. ඉතින් මට හිතුණා මේ වගේ අය තවත් ලංකාවේ ඕන තරම් ඇති. ඉතින් සමහරක් අය ඒක නිසා hair color ගන්න නැතුව සුදු කොණ්ඩේ දියන් ඉන්නවා. ඉතින් ඒකට පිළියමක් විදියට තමයි මම අද මේ වීඩියෝ ගෙනාවේ. ඉතින් එහෙම කෙනෙක් මේ වීඩියෝ එක නරඹනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදියට මේ කන දෙපැත්තේ ප්ලාස්ටර් දෙකක් ගහලා hair color එක ගාලා ඉතා සාර්ථක විදියට කොණ්ඩේ hair color එක ගාලා සතුටින් ඉන්න.